ඔෆිස් ටයිම් එක ඉවර වෙලා අපි යන්නේ කොළඹ. දැන් වෙලා ඇති පහමාරට පහුවෙලා. ඒ කියන්නේ 6 කාලක් විතර වගේ. මේ වෙලාවේ ඔන්න ඔය විදිහට තමයි සන්සෙට් එක ගන්නේ. ඊට පස්සේ අපි කොළඹ වටේම තියෙන ලයිට්ස් ටික බලන්න ගියා. මොකද කොළඹ මාර ලස්සනට ඒගොල්ලෝ ලයිට්නින් වැඩ කරනවානේ. ඒක ඉතින් අවුරුද්දකට පාරක් වගේ තමයි අපිට ඒක ලස්සන බලන්න හම්බ වෙන්නේ. ඉතින් අපි ගියා. ඊට පස්සේ අපි ගියා ගෝල්ෆ් ෆේස් එකට. අයියාගේ යාළුවෙකුත් ආවා. ඉතින් අපි 3 දෙනාම තමයි ගියේ. ඉතින් අපි ඒකේ තියෙන කානිවල් එකේ තියෙන ගේම්ස් අපි බැලුවා. මම නම් try කරේ නැහැ එකක්වත්. ඊට පස්සේ දැන් යාළුවෝ දෙන්නෙකුත් හම්බුණා. යාළුවත් එක්ක කතා කරලා අපි එතන තියෙන දේවල් try කරලා බලන්න ගියා. ඉතින් මම ගියේ නැහැ අර කිව්වොත් වගේ. අයියාගේ යාළුවයි තමයි ගියේ. ඒකේ ගිහිල්ලා මාර ෆන්. හැබැයි ඒක අර යන අය ඊට වඩා ෆන් නැති. මොකද මම එකපාරක් ගිහිල්ලා මට ගොඩක් අමාරු වුණා. එතනින් පස්සේ මම ගියේ නැහැ. අයියාගේ යාළුවයි නම් ගියා. ගිහිල්ලා පෝලිං වලින් ඉඳලා රුපියල් 500ක් 400ක් දීලා කැරකිල්ල හදාගෙන තමයි යලා බිමට බැස්සේ. බලන්නකො. ඇත්තටම මේ හරි ෆන්. බලන් ඉන්න අයට ගොඩක් ෆන්. යන අයටත් ඒ වගේ නැති කියලා හිතනවා. බලන්න ඉස්සරහට මොකද වෙන්නේ කියලා ඉතින්. මෙන්න මේ විදිහට තමයි ඒවා කැරකි තියෙන්නේ. ඕනේ දෙන්න පොලිමේ බලන් ඉඳලා යාළගේ පාරේ ආවම ගිහිල්ලා දෙන්න ඒකේ ඉඳගත්තා. ඉතින් මම පොඩ්ඩක් පාරට වෙලා ඒ දේවල් ටිකක් වීඩියෝ කරා. මොකද මේ යනවට වැඩිය බල hina වෙන්න පුළුවන්. ඒකේ කැරකින අයිඩියා බලපුවම. ඉතින් මම විදිහට මම පාරට වෙලා වීඩියෝ කරා. එයාලා උඩ සෙල්ලම් කරා. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේක ළමයි හිමින් පටන් අරගෙන පුදුමාකාර වේගකින් ඕක කැරකෙනවා. සම්පූර්ණවට ඒකුත් කැරකෙනවා. ආයෙලා ඉඳගෙන ඉන්න එකත් කැරකෙනවා. ඉතින් මේ නිකන් හරි විසි වෙලා ගියොත් කෙලින්ම මෝදේ. ඉතින් මට වොයිස් එක කරන්නත් බැහැ. දැක් තිනා යනවා. වරද බලන ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේ තමයි යාළගේ වීඩියෝ එකේ මේ ගේම් එකේ අවසාන ටික. මේ විදියට තමයි ඒක හිමීට කැරකිලා නවතින්නේ. එක්කෙනෙක් පාපු අල්ලන් එනවා. අනිත් එක්කෙනා අල්ලගෙන එනවා. මම හිතන්නේ තාම ගියේ මොනවද කියන්නේ දැන්? ජත්ති නැහැ හිතුවේ අවුලක් නැහැ කියලා. ඊට පස්සේ තමයි හිතුවේ අපරාධ නැග්ගේ කියලා. මොනවද? මට නම් බය හිතුන්නේ නැහැ. මම ගෑ ගන්න දෙන්නේ මට බය වුණේ. ඈ අම්මේ ඉගේ. යමුකෝ. මේක බය වෙන්න එපා ඔයා. මේ අම්මට කියන්නේ පුතා නැති උනේ මේ හරකින්ද කියලා අම්මට කියන්නේ. ඉතින් එයාලා ඔක්කොම ගේම්ස් ප්ලේ කරලා එනකම් මේ විදියට පහලට වෙලා මං හිටියා. ඊට පස්සේ මෙයාලා එතන තිබ්බ තව කැරකෙන එකකට ගියා. මෙන්න මේකේ මං කලින් try කරලා තියෙනවා. නතරට කලින් කානිවල් එකක් තිබුණා මට මතක විදියට. මේකේ ඉතින් ඕකේ ගිහලා මට කලන්තය ඇතිලා පොඩි කේස් ටිකක් වුණා. ඒ නිසා මම ගියේ නැහැ. මේ දෙන්න එක try කරා. මං හිතන්නේ දෙන්න කෙනෙක් උඩට බය වෙලා ඉන්නේ. අනිත් එක්කෙනා ෂේප් වගේ පෙවුනද දෙන්නම ටිකක් බය වෙලාද කොහෙද ඉන්නේ. දිගටම මේ වගේ කාඩිවල් ඉතින් ඇත්තටම ගොඩක් අය ආසයිනේ. මේකත් අර වගේම තමයි. ඒත් අරක තරම්ම නැහැ. ඉතින් කානිවල් එකක් සාමාන්‍යයෙන් ඔය වගේ ලොකුවට එන්නේ මොකක් හරි අවුරුද්දේ විශේෂ දෙයක් තිබුණාමනේ. කොනත්තල් නැත්තම් අවුරුදු. ඉතින් මේ විදියට එයාලා එන්ජොයි කරන දිහා බල මාත් පල්ලෙහාට වෙලා ඒක දිහා බල hina හිටියා. ඔය විදියට තමයි ඉතින් කානිවල් එකේ දේවල් මම බල හිටියේ.
ඔන්න ඒ රවුන්ඩ් එකත් ඉවරයි. ඒ රවුන්ඩ් එකත් ඉවර කරලා දෙන්න ආවා. ඇවිල්ලා ඊට පස්සේ පාර පැත්තට යනකොට කොකා කෝලා ට්‍රක් එක තිබ්බා. ඉතින් අපි ගියා එක පැත්තක් බලන්න. ඒකේ ගොඩාක් ලොකු පොලිමක් තිබුණා. ඊට පස්සේ OGF එක පැත්තට හරි ලස්සන සලසලා තිබුණා. මෙන්න තව ගේම් එකක්. මේකේ තියෙන්නේ අර ඈත තියෙන සිල්වර් කප් ටික ඔක්කොම පෙරලෙන්න අර තියෙන බෝලින් පාරක් දෙන්න ඕනේ. ඉතින් මේක ඔක්කොම ටික වැටුණොත් මම හිතන්නේ රුපියල් 2000ක වගේ එකක් තිබුණා. ඒ කියන්නේ එක බෝල් පාරෙන්ම අර ටික ඔක්කොම යන්න ඕනේ. අපිට ගියයට භාගයක් පෙරළුණා, ඊටු භාගෙ පෙරළුන්නේ නැහැ. ඊට පස්සේ අපි බන් කඩේකට ආවා. එතන තිබුණා එක එක જાති බන් වර්ග. ඉතින් අපි ඔතනින් try කරා. ගොඩක් අය කන්න එපා කිව්වත් ඉතින් කෑවා. බඩගිනින්නත් බෑනේ. මේ තියෙන්නේ පාර ටික. ඉතින් අපි ගෙනියන්න සැදරින් පරිස්සමෙන් ඉන්න ඕනේ.